අද යන්නේ කොහෙද කියලා දන්නවද? අද යන්නේ අපි හිඟුරක් ගලේ. සෙට් එකෙම ඉන්නම් මගට ගිහිල්ලා. මම තනියෙන් යන්නේ බයික් එකේ. කට්ටිය පිටුපස්සෙන් එනවා. තව කට්ටියක් ගිහිල්ලා මගට බලමු ලස්සන වීඩියෝ එකක් ඉන්නේ. ගිහිල්ලා හම්බෙමු. ඕකේ? ඇයි හරියන්නේ? මේකට කරුවලයි. මෙන්න මේ පාර තමයි හිඟුරක් ගොඩ හිඟුරක් ගලට අපි යන්නේ සෝමාවතිය පාර මේක. අපේ ගෙවල් ළඟම තමයි තියෙන හිඟුරක් ගල. අපි ඇවිදින්න යන්නේ සෙට් එකක් දෙන්න බයික් එකයි ගියේ ඔක්කොම ලාවේ නැහැ. අද පොඩි කට්ටිය සෙට් එකක් ඉන්නේ. කට්ටිය ගමොත් දෙන්නේ තුන්දෙනෙක් වෙන්න හිඟුරක් ගල නගින්න ඔක්කොම නගින්නේ නැහැ. බලමු මොකද වෙන්නේ කියලා. දෙන්නෙක් ඉස්සරහ යනවා. මං තා පිටපස්සේ යන වීඩියෝ එකක් උත් කරගෙන. වීඩියෝ එක අවසන් වෙනකන් ඉන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න. අතුරු පාරේ ඇවිල්ලා කාපා ප්‍රධාන මාර්ගයේ ඇවිල්ලා මේ වගේ කාපා මේ කොන්ක්‍රීට් පාරකට තමයි දාන්නේ. කොන්ක්‍රීට් පාර දිගේ තමයි යන්න තියෙන හිඟුරක් ගල. බලමු අපි ගිහලා. ගල් දාන පන්සල තමයි මේ තියෙන්නේ. ඒ ඔක්කොම පන්සලට ඉතින් තමයි උඩින් යන්න තියෙන හිඟුරක් ගල. මෙන්න මේ පාර තමයි යන්න තියෙන්නේ. මාර්ගය කැලෑ පාර. තනියෙන් යන්න බෑ. ඉතින් සෙට් එක එනවා හිමීටි මිට පහල ඉඳලා කට්ටිය එන්නේ නැද්ද? එන්නේ නැහැ කට්ටියත් එකම නම් කාපම ඕම තමයි. ඒ දී රෑ වුණා. දැන් උඩට නගින්න වෙලක් නැති මම හිතන්නේ. මෙන්න මෙතනින් තමයි. ගල පටන් ගන්න මේ හරිය ඉන්නේ අජි. ගල පටන් ගන්න මෙතන ඉන්නේ. මේ කන්දරකට දැන් ගිහින් නේද බලන්න ගල් දෙකම තියෙනවා. කන්දරකට නැග්ගම මුළු ඒරියා එකම පේනවා. වෙල් ඔක්කොම ඒරියා එකම පේනවා මේකට නැග්ගම. බලන්න කොච්චර ලස්සන view එකක් තියෙනවද? වෙල් සේරම් පේනවා. තියෙන්නේ. ඒක තමයි හිඟුරක් ගල. මේ කට්ටිය දා එනවා. බාරක් තියෙන කට්ටිය. කවුද? හිඟුරක් ගලට එනවා නම් ඉතින් එන්න ඕන ඕම තමයි. සේරෙප්පු ගලවන්න ඕනේ. මේක තමයි හිඟුරක් ගල. ලස්සන සිරිපාදේ වගේ ගියා වගේ තමයි. අන්න මේක පේන ලොකේෂන් එක. ලස්සන. නගින්න අර හරිය ගලවල කොටලා තියෙන ගල් පලි පෙළ. කපලා හදලා. ඒක තමයි නගින්න ඕනේ. රතන පලි පෙළක් තියෙනවා. ඒ වගේ තමයි නගින්න තියෙන්නේ ඉතින්. එන්නේ. අජිත් පුතා. මේ කියන්නේ කට්ටිය පිටින් ගත්ත නිදානක වලක් දානවා ඉතින්. ඒ කොහොම සලකුණක් මොකුත් නැහැ නේ. ඔය තමයි නිදානක් ගත්තේ හිඟුරක් ගල. තියෙන කපලා තියෙන ගල් පඩි මේ වගේ තමයි උඩට නගින්න තියෙන්නේ. කැලේ යන්න තියෙන පොළ එකක් ගහයි දන්නේ. මේ තියෙන ඒ කාලේ කවුද කාන්නේ. මේ වගේ තමයි වතුර කියන්නේ.
පරිවෙලෙත් එන්න පුළුවන් උඩට එනවා. අපි ආයෙ යනවා අනිත් පැත්තේ. මොකද මේ පුකුරන්නේ? ඈ? කොළ පාරේ නතුරු. ඉඳන්නේ? වතුර ඉඳන්නේ ඈ? එයාලා පොඩි කායනවත් ඒ විදිහට පුකුණා. මේ තියෙන වටේට වෙල්ල ආයේ. අර දිමුලා කලක් පේනවා ඒකට අර. අර තියෙන දිමුලා කල. මේක ගව දිමුලා කල පේනවා. මේ තියෙන ඉංග්‍රීසි අපස් කැම්ප්. ඒ ඔක්කොමත් එක ලස්සන view එකක් තියෙන උඩ. මේ පැත්තේ අපස් කැම්ප් එක. අර පස්සේ දිමුලා කල. මත් එක්කම ලස්සනයි. මේ තමයි ඉඟුරක් ගල උඩ තියෙන චෛත්‍යය. පේන චෛත්‍යය. මේක බලන්න තමයි අපි ආවේ. ඔයාලත් දෙන්නේ ඉඟුරක් උඩ ඉන්නවනම් ඇවිල්ලා යන්න. හොඳ ප්ලේස් එකක් බලන්න පුළුවන්. හොඳ ලස්සන තැනක්. මෙතන තියෙන මේ පොකුණ මෙතන මේ තියෙන ෆලපාට පොකුණ ඉඳන් නෑ කවදාවත්. එදා ඉඳන් වතුර ඒ විදිහට තියෙනවා තමයි පොකුණ. මේ ඉන්න කට්ටිය අපේ කට්ටිය උලන් තියෙනවා නැත්නම් ඉතින් guys ඇවිල්ලා නැත්නම් ඇවිල්ලා බලන්න ඉඟුරක් ගන්න. වයින් කරලාද කියලා හරියටම මම කියන්න දන්නේ නැහැ ඒක නම්. මේක තියනවා කියපන්. Follow me, Nero side. Follow me. Y de la cosa no me da gana follow eka. Shea cara pan bro. Solo mi cuerpo mantícula malaya. Aviones de stereo, una siniera de bahía. Maya Braya no me quiere what you see. I just see another rapper wanna go into the visa. And the